බලන්න පුළුවන් කොරියාවේ ලස්සන තැන්. වේද කියන්නේ ලස්සන දූපත. ඇත්තටම. යාළුවෝ කන්දරයි අම්බෝ හරි අතන දෙන්න ඕනද? ඈ? ඒක පුරව මෙතනින් කොලේ ටිකට් එක අරගෙන එහෙමම යන්න තියෙන මේ පොලිමේ ඇවිල්ලා මෙතනින් මම ටිකට් එක ගත්තා. මේ කොලේ හම්බ වෙනවා සල්ලි කිව්වම. මේක ඊට පස්සේ නමයි ෆෝන් නම්බරයි ඒක දාන්න තියෙනවා. දැන් මේ බෝට් එකම යන්නේ ටිකට් ගත්තා. වේදෝ තමයි යන්න තියෙන්නේ. වේදෝ ටිකට් එක තියෙන්නේ 10 තියෙනවා. ටිකට් එක තියෙනවා. 10 ටිකට් එක අපිට කෙනෙක්ට මාන් 2යි තුනම දෙකක් තියෙනවා. මාන් 2යි තුනම දෙකක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ මුදලින් රුපියල් 5000ක් වගේ වෙනවා. දෙන්නටම මාන් 5යි තුනම 6ක් වුණා. ටිකට් එක මේකේ 10 කියලා අපිට යන්න තියෙන්නේ. මේ තේරෙනවා 10 තියෙන වේදෝ දුරට අපි යන්නේ. ඒකේ තව කොටයක් තියෙනවා. ඒකේ නමයි විස්තර ටික දාලා ඒ ටික නියම කරන් තියෙනවා. ඉතින් අපි දැන් 10 තියෙන සාමාන්‍ය තාපය අපිට යන්න ඔබේ අපි බෝටේ යනවා මම ලස්සන වීඩියෝ කරන් පෙන්නන්න වටේ කොහොමද කියලා. ඇත්තටම දුර ලස්සනයි ගොඩක්. අද පොඩ්ඩක් වහිනවා මේ රයිඩර් කාර්යනේ තියෙන ඉතින් අමාරු වීඩියෝ ගන්න. කොහොමද වල වෙන්නේ ලස්සන වීඩියෝ කරන් පෙන්නනවා. ඒක අපි බලමු ගිහින්. අපි නැවල් නැග්ගා. දැන් නැවේ යන්නේ.
바이슨 고기 물에 찌꺼기야말이 바이슨 전체를 바라보게 되면 단기가 손들을 등에다가 얹고 머리에는 엉덩이를 이렇게 되는 단기 모습이죠. 여기까지 대한민국에서까지 시작을 만들게 되는 베트남 국가 이쪽이라면 내가 130년의 아래쪽으로 이루어지는 석회를 돌아서 අපි බැහැලා බෝට් එකෙන් යන්නේ නෝබදට. දැන් තමයි යෝදානේ නෝබදට යන්නේ. යන්න කන්දක් හේදෙනින් නගිනවා. අම්මා කඳ නගින්න තියෙන්නේ දැන්. කැලයක් වගේ තැනකින් අපිට කන්ද නගින්න තියෙන්නේ. කන්දක් උඩට යනවා ඉතින් මහසි අමාරුයි. අටවාසි කොහොමද නගිනවා. යාළුවෝ කන්ද නගිනවා. අම්බෝ අමාරුයි. කොහොමද නගිනවා. නැගලා කොහොමද උඩින් ගිහලා ලස්සන තැන් ටික බලලා වීඩියෝයක් අරගෙන යම් උඩ ගිහලා බලමු. ෆිල්ම් ටිකක් තියෙනවා. ආයෙ ලස්සන වයින් තියෙනවා. රටකද මේ වගේ තියෙනවා.
අපි යාළුවනේ ගෙදර යන්න කියලා වෝට්ටුවට නගින්න කියලා ඒ තැන තමයි දැන් මෙතන ඉන්නේ. දැන් වෝට්ටුව ඇවිල්ලා තියෙන්නේ. දැන් පල්ලටම යන්න ඕන ඉක්මනට. පාර උඩ ඉඳන් ලොකේෂන් එක පොඩ්ඩක් ලස්සනට අරන් දෙන්නවා.